Hi guys, අපේ පොඩි කාලේ කාර් එකක් එකපාරටම රුබෝ කෙනෙක් වෙනවා කිව්වම ඒක නිකන් අපිට මැජික් එකක් වගේ. අන්න ඒ නිසා නොතේරුණත් කමක් නැහැ කියලා ආසාවෙන් බලපු කතාවක් තමයි ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ. ඒ කාලේ බම්බල්බී ඔප්ටිමස් ප්‍රයිම්ලා තනිකරම පිස්සුවා. ඉතින් ඔයත් පිස්සු වෙන්න වගේ ආදරය කරන ට්‍රාන්ස්ෆෝමර් කවුද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මොකද අද ඉඳන් මම ට්‍රාන්ස්ෆෝමර් මූවි ටික රිවිව් කරන්නයි යන්නේ. හැබැයි ඊට කලින් ඔයාලගෙන් පුංචි උදව්වක් ඕන. මොකද ගොඩක් අයට මගේ channel එක subscribe කරන්න අමතක වෙලා. ඉතින් ඔයාට තාම මගේ channel එක subscribe කරන්න අමතක වුණා නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා channel එක subscribe කරන්න. ඊට පස්සේ වීඩියෝ එකට like එකකුත් දාලා මේ වගේ movies බලන්න කැමති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාලටත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි, දැන් මේ මූවි එකට යන්න කලින් මේ මූවි එක ගැන පොඩි දේවල් කිහිපයක් මම ඔයාලට කියලා ඉන්න. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර්ලා කියන්නේ දකින්න ඕනෑ වස්තුවක් යන්ත්‍රයක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් අයට. මෙයාලා එන්නේ සයිබර්ට්‍රෝන් කියන ග්‍රහලෝකෙන්. ඒ වගේම තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ලා කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. කට්ටියක් හොඳ අය, කට්ටියක් නරක අය. හොඳ අයට කියන්නේ ඔටෝබොට්ස්ලා කියලා. මෙයාලගේ නායකයා තමයි ඔප්ටිමස් ප්‍රයිම්. එතකොට නරක අයට කියන්නේ ඩිසෙප්ටිකෝන්ලා කියලා. මෙයාලගේ නායකයා තමයි මෙගාට්‍රෝන්. එතකොට මෙයාලා හිටපු සයිබර්ට්‍රෝන් වල යුද්ධවල් කිහිපයක්ම සිද්ධ වුණ නිසා මෙයාලගේ ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දැන් ඩිසෙප්ටිකෝන්ලා හදන්නේ පෘථිවිය ආක්‍රමණය කරලා පෘථිවිය එයාලා ග්‍රහලෝකය කරගන්න. හැබැයි ඔටෝබොට්ස්ලා නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා මෙයාලා මිනිස්සු එක්ක එකතු වෙලා ඩිසෙප්ටිකෝන්ලට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ කතා මාලාව පුරාවටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ මූවිස් බලපු නැති කෙනෙකුට උනත් මං හිතනවා මේ මූවිස් ගැන පුංචි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අදගෙන මූවි එක බලන්න. මේ මයි නොයිස් ෆිල්ම් බලන අලුත්ම විදිහ. කතාව පටන් ගන්නකොටම ඔප්ටිමස් ප්‍රයිම් පුංචි කතාවක් කියනවා. කාලය ආරම්භ වීමටත් පෙර කියුබ් එක තිබුණා. හැබැයි අපි දන්නේ නැහැ මේ කියුබ් එක ආවේ කොහෙන්ද කියලා. ඒත් අපේ ජාතිය වගේම තවත් ග්‍රහලෝකයි ජීවයයි බිහි වුණේ මෙන්න මේ කියුබ් එක නිසා. අපි කාලය සතුටෙන් හිටියේ. හැබැයි සමහරුන්ට මේ කියුබ් එක යහපතට පාවිච්චි කරන්න ඕන වුණා. අනිත් අයට නපුරට පාවිච්චි කරන්න ඕන වුණා. ඒ නිසා යුද්ධවල් කිහිපයක්ම සිද්ධ වෙලා අන්තිමේටම අපේ ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒකෙන් මේ කියුබ් එක අභ්‍යවකාශයේ නැති වුණා. දැන් අපිට අපේ ග්‍රහලෝකය ආයෙත් හදාගන්න නම් මේ කියුබ් එක ඕන. අන්න එදා ඉඳන් මේ කියුබ් එක අපි මන්දාකිණිය පුරාම එව්වා. ඒත් අපිට කිසිම හොඩාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි කියුබ් එක හොයන වැඩේ අතහරින්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි අපිට කියුබ් එක ගැන පුංචි තොරතුරක් ලැබුණේ. ඊට පස්සේ කියුබ් එක හොයාගෙන අපි ගියේ නොදන්න ග්‍රහලෝකෙ තමයි පෘථිවිය කියලා කියනකොට මේ මූවි එකේ ටයිටල් එක දාලා මූවි එක පටන් ගන්නවා. දැන් අපිට පෙන්වන්නේ කටාරවල තියෙන ඇමරිකානු හමුදා කඳවුරක්. එතකොට මේ ඉන්නේ කැප්ටන් ලෙනොක්ස්. මෙයා තමයි මේ කණ්ඩායමේ නායකයා. එතකොට මේ ඉන්නේ සාජන් ඒප්ස්. මෙයා ලෙනොක්ස්ගේ ළඟම යාළුවෙක්. දැන් මේ කැම්ප් එකේ වැඩ ගොඩක් දුරට ඉවර වුණ නිසා හැමෝම ලෑස්ති වෙන්නේ ගෙවල් වලට යන්න. හැබැයි ඒ වෙලාවේ මෙයාලා ඉන්න මේ කැම්ප් එකට අනවසරෙන් එක චොපර් එකක් එනවා. දැන් මෙතන ඉන්න නිලධාරියෝ විස්තර අහලා මේ යානාවට පණිවිඩ කිහිපයක්ම යවුවත් ඒ යානාවෙන් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ යානාව කැම්ප් එකට බානවත් එක්කම රේඩාර් ඔක්කොම බ්ලොක් වෙලා සිග්නල් ඔක්කොම කට් වෙලා යනවා. බලනකොට ඇත්තටම මේ චොපර් එක නෙවෙයි එක ඩිසෙප්ටිකෝන් කෙනෙක්. මෙයාගේ නම බ්ලැක් අවුට්. දැන් සොල්දාදුව මෙයාට කොච්චර පහර දුන්නත් එයාට මේ දේවල් දැනෙන්නේ නැහැ. හැබැයි මේ ඩිසෙප්ටිකෝන් මේ හමුදා කඳවුරට දිගට හරහාට පහර දීලා මෙයාලගේ සර්වර් එකත් හැක් කරලා ආමි එකේ රාස්තරතුරු හැම එකක්ම කොපි කරන්න පටන් ගන්නවා. දැන් මේ දේ දැක්ක එක නිලධාරියෙක් මෙයා හැමදේම කොපි කරගන්න කලින් මෙතන තියෙන කේබල් ටික කපලා දානවා. දැන් මේ කැම්ප් එකේ ඉන්න අය මුල්ම වතාවට ඩිසෙප්ටිකෝන් කෙනෙක්ව දැක්ක නිසා මෙයාලට කර කියා ගන්න දේ හිතාගන්න බැරුව ඉන්නේ. ඒ වෙලාවේ අර කැප්ටන් ලෙනොක්ස්ගේ යාළුවා ඒප්ස් මේ ඩිසෙප්ටිකෝන්ගේ ෆොටෝ එකකුත් අරගෙන ලෙනොක්ස්ගේ කණ්ඩායමත් එක්ක ඉක්මනින්ම කැම්ප් එකෙන් එළියට පැන ගන්නවා. දැන් මේ දේ දැක්ක මේ ඩිසෙප්ටිකෝන් මෙයාගෙන් තවත් එක ඩිසෙප්ටිකෝන් කෙනෙක්ව එළියට දාලා
කොහොමරි අන්තිමේටම මෙයාමි කැම්ප් එකේ තිබ්බ හැම දෙයක්ම විනාශ කරලා දානවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ඉස්කෝලේ යන කොල්ලෙක්ව පෙන්නනවා. මෙයාගේ නම සෑම් විට්විකි. මෙයාගේ සීයාගේ සීයා ඒ කියන්නේ මෙයාගේ මීසියා තමයි මුල්ම වතාවට 1897 දී ආක්ටික් ගවේෂණය කරන්න ගියේ. මෙයා නිතරම කියන්නේ කැපකිරීමක් නැතුව ජයග්‍රහණයක් නැහැ කියලා. කොහොමරි මෙයා මේ ගවේෂණයේදී යෝධ හිම මිනිසෙක් හොයාගෙන ඊට පස්සේ එක එක සංකේත ඇඳ ඉඳලා අන්තිමේටම පිස්සුත් හැදිලායි මැරිලා තියෙන්නේ. අන්න ඒ මීසිය පාවිච්චි කරපු පරණ දේවල් විකුණන්නයි සෑම් දැන් උත්සාහ කරන්නේ. මේ පරණ බඩුගොඩ අස්සේ අමුතු කණ්ණාඩියකුත් තියෙනවා. හැබැයි මෙතන ඉන්න කවුරුවත් සෑම්ගෙන් මුකුත්ම ගන්නෙ නෑ. දැන් මේ පන්තියේම ඉන්න මිකේලා කියලා ගෑනු ළමයෙක්ව පෙන්නනවා. සෑම් මෙයාට ගොඩක් කැමති. හැබැයි මෙයා ජීවිතේට මේ ගෑනු ළමයා එක වචනයක්වත් කතා කරලා නෑ. ඉතින් සෑම් මේ පරණ බඩු විකුණලා සල්ලි එකතු කරගන්න හැදුවේ අලුත් කාර් එකක් ගන්න. හැබැයි මෙයාගේ තාත්තා මෙයාව එක්කන් යන්නේ පරණ වහන විකුණන්න තියෙන සේල් එකකට. ඉතින් මෙයාලගේ පස්සෙන් අමුතු කහපාට කාර් එකකුත් එනවා. ඉතින් මේ කාර් එක දැක්ක ගමන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ කවුද කියලා. දැන් සෑම් ඇයි තාත්තේ මට පරණ කාර්යයක් අරන් දෙන්න කියලා අහනකොට කැපකිරීමක් නැතුව ජයග්‍රහණයක් නැහැ කියලා මෙයාගේ මීසියා කිව්ව දේම තමයි මෙයාගේ තාත්තත් කියන්නේ. දැන් මේ සේල් එකේ අයිතිකාරයා සෑම්ට කාර්යය පෙන්වන්න එක්කන් යනවා. හැබැයි මෙයාටත් හිතා ගන්න බෑ මේ කහපාට කාර් එක කොහොමද මෙතනට ආවේ කියලා. හැබැයි සෑම්ට මේ කාර් එකට හිත ගිහින් ඇතුළට නැගලා බලනකොට ඔටෝබොට්ලාගේ ලෝගෝ එකක් තියෙනවා. හැබැයි මේ සේල් එකේ අයිතිකාරයා මේ කාර් එක ටිකක් හොඳින් තියෙන නිසා ඔයාලා ඉල්ලන ගානට වඩා මේ කාර් එක ටිකක් ගණන් වැඩි කියලා තවත් එක කාර්යයක් පෙන්වන්න හදනවා. ඒත් එක්කම අපේ හදයට කේන්දි ගිහින් ඒ කාර් එකේ කෑලි ගැලවෙන්න මෙයාගේ දොරෙන් තල්ලු කරනවා. ඒ නිසා හරියන අපි තවත් කාර්යයක් බලමු කියලා කියනකොට මෙයාගේ රේඩියෝ එකෙන් අමුතු ෆ්‍රීකවෙන්සියක් යවලා සේල් එකේ තිබ්බ කාර්වල වීදුරු ඔක්කොම කුඩු කරලා දානවා. දැන් මේ කාර් එක විතරක් හොඳින් තියෙන නිසා අන්තිමේටම මේ සේල් එකේ අයිතිකාරයා කැමති වෙනවා සෑම් කිව්ව ගානටම මේ කාර් එක විකුණන්න. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ඊළඟට අපිට පෙන්වන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාව. දැන් මෙයා සිග්නල් ඇනලයිස් කරන සුපිරිම වැඩකාරයෝ ටිකක් එක්කන් ඇවේ. මෙයාලත් එක්ක ඉන්න මැගී කියලා ගැහණු කෙනෙක්ව අපිට පොඩ්ඩක් විශේෂ කරලා පෙන්නනවා. දැන් ලේකම්තුමා කටාරවල තිබ්බ හමුදා කඳවුරට සිද්ධ වුණ දේ ගැන කියලා ඒ කඳවුරේ හිටපු කවුරුත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ඒ පහර දීපු අය අපිව හැක් කරලා අපේ දේවල් කොපි කරගන්නයි උත්සාහ කරලා තියෙන්නේ. ඒත් හැමදේම කොපි කරගන්න කලින් අපේ අය ඒ දේ නවත්තලා ඒ නිසා එයාලා අනිවාර්යයෙන්ම ආයෙත් අපිට පහර දෙන්න එන්න පුළුවන්. හැබැයි මේ වෙනකම් අපිට මේ වැඩේ කරපු කෙනාව හොයාගන්න බැරි වුණා. එයාලා අපිව හැක් කරන්න කලින් මෙන්න මේ වගේ සද්දයක් ඇවිත් තියෙනවා. ඉතින් මේ සද්දය ආවට පස්සේ තමයි අපිව හැක් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා තමයි මේ සංඥාව පාවිච්චි කරලා ඒ වැඩේ කරපු කෙනාව හොයාගන්න ඕන කියලා මේ කට්ටියට උපදෙස් දෙනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ පහවදා උදේ අපිට ආයෙ සෑම්ව පෙන්නනවා. මෙයාගේ අර කණ්ණාඩිය eBay එකට විකුණන්න දාලා. හැබැයි ඒ ඇඩ් එක තාම කවුරුත් බලලා නැහැ. මෙයාට මෝජෝ කියලා බල්ලෙකුත් ඉන්නවා. ඊට පස්සේ කාර් එකක් තියෙන නිසා දැන් මං ගෑන් ළමෙක්ව යාළු කරගන්න ඕන කියලා මෙයා පරණ කාර් එකත් අරගෙන එළියට යනවා. දැන් කැප්ටන් ලිනොක්ස් එයාගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් එක්ක කැම්ප් එකෙන් පැනගත්තත් මෙයාලා පැනගත්ත කාරණේ වෙන කවුරුත්ම දන්නේ නැති නිසා නිවුස් වලට හැමෝම මැරුණා කියලා කිව්වට පස්සේ කැප්ටන් ලෙනොක්ස්ගේ නෝනට ගොඩක් දුක හිතෙනවා. එතකොට මෙයාලා ජීවිතේ ප්‍රථම වතාවට ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ව දැක්ක නිසා එයා ගොඩක් ශක්තිමත්. එයාලගේ පහර දීම මෙතන ඉන්න නවතින්නේ නැති වෙයි කියලා අර ඩිසෙප්ටිකෝන් ගැනයි කතා කර ඉන්නේ. ඒ වෙලාවේ අර බ්ලැක් අවුට් ගෑන්ගෙන් එළියට ඇවිත් මෙයාලගේ පස්සෙන් ආව ඩිසෙප්ටිකෝන් ඈතට වෙලා හැංගිලා මෙයාලා කරන කියන දේවල් දිහා බලන් ඉන්නවා. දැන් සෑම් ළඟ තියෙන පාටියකට යනවා. ඒ වෙලාවේ මිකේලා මෙයා යාළු වෙලා ඉන්න පිරිමි ළමයා එක්ක තරහ වෙලා ගෙදර යන්නයි හදන්නේ. ඒ වෙලාවේ බම්බල්බී සෑම්ටත් ඇහෙන්න කවුද දැන් යාව ගෙදර එක්කන් යන්නේ කියලා සින්දුව ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම සෑමුත් මං යාව ගෙදර එක්කන් යනවා කියලා මෙයා එක්කන් ආව යාළුවාව මෙතනම බස්සලා මෙයා මිකේලාව ගන්න යනවා. මුලදී මිකේලා සෑම් එක්ක යනවද නැද්ද කියලා කල්පනා කරත් කොහොම හරි අන්තිමේටම
මෙයා සෑම්ගේ කාර් එකට නගිනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න මීට කලින් කතා කරලා නැති නිසා මෙයාලගේ විස්තර ගැන කතා කර කර යනකොට බම්බල්බී හිතාමතා එන්ජින් එක ඔෆ් කරගෙන කැඩුන වාහනයක් වගේ නතර වෙනවා. දැන් මෙයා මම මේ දේ බලා ගන්නම් කියලා බොනට් එක ඇරලා බලනකොට එන්ජිම නම් මාරාලු. ඉතින් මිකේලාගේ තාත්තා මෙයාට වාහන ගැන කාර් ගැන ගොඩක් දේවල් කියලා දුන්න නිසා තමයි මිකේලා මේ කාර් එක හදන්නම් කියලා තියෙන්නේ. ඒත් මේ කාර් එක ස්ටාර්ට් උනේ නැති නිසා මම පයින්ම ගෙදර යන්නම් කියලා මෙයා මෙතනින් යන්න හදනවා. ඒත් එක්කම සෑම් කාර් එකට නැගලා වැඩේ නම් කන්න එපා කියලා කීපවතාවම ස්ටාර්ට් කරනකොට කොහොම හරි අන්තිමේටම බම්බල්බී ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මෙයා ආයෙත් මිකේලාව දාගෙන එයාව ගෙදර එක්කන් එනවා. ඉතින් මේ ගමනේදී මේ දෙන්න ගොඩක් දේවල් කතා කරගෙන මිකේලට සෑම්වත් හිතට අල්ලලා වගේ. ඒ නිසා ඉතින් සෑමුත් ගොඩක් සතුටෙන් ගෙදර යනවා. දැන් තවත් පැත්තකින් අර සිග්නල් එක ඇනලයිස් කරන්න ආව අයටවත් තාමත් මේ සිග්නල් එක මොකක්ද කියලා හොයාගන්න බැරුවයි ඉන්නේ. ඒත් එක්කම අපිට එයාෆෝස් 1 යානාව පෙන්නනවා. මේ යානාවේ තමයි ඇමරිකානු ජනාධිපතිතුමා වගේම තවත් ඉහළ නිලධාරියෝ කිහිප දෙනෙක්ම ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ යානාවේ එක ඩිසෙප්ටිකෝන් කෙනෙකුත් හැංගිලා ඉන්නවා. මෙයාගේ නම ප්‍රෙන්සි. ඔයාලට මතකද මූවී එකේ මුලදීම ඩිසෙප්ටිකෝන්ලා ආමි කැම්ප් එකකට පහර දුන්නා. ඉතින් එයාලා පහර දීලා තියෙන්නේ අයිස්මෑන් කියන ප්‍රොජෙක්ට් එක ගැන තොරතුරු හොයාගන්න. හැබැයි එයාලට ඒ වැඩේ බාගෙටයි කරගන්න උනේ. අන්න ඒ නිසා තමයි ප්‍රෙන්සි මේ යානාවට ඇවිත් තියෙන්නේ. දැන් මෙයාලගේ සිස්ටම් එක ආයෙත් හැක් කරලා තොරතුරු කොපි කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ මැගී දකිනවා අර කලින් ආව සංඥාවම දැන් එයාෆෝස් යානාවෙනුත් එනවා කියලා. ඊට පස්සේ මෙයාගේ ඉහළ නිලධාරීන්ට එයාලා ආයෙමත් අපේ සිස්ටම් එක හැක් කරලා ඩේටා ටික කොපි කරගන්නවා. ඒ නිසා ඉක්මනින්ම ලයින් ටික කපන්න කියනවා. දැන් ලයින් ටික කැපුව නිසා මෙයාලට ආයෙත් හැම තොරතුරක්ම කොපි කරගන්න බැරි වෙනවා. හැබැයි ප්‍රෙන්සි ප්‍රොජෙක්ට් අයිස්මෑන් ෆයිල් එකේ තිබ්බ කැප්ටන් විට්විකී කියන නම දකිනවා. දැන් කවුද අපිව හැකරේ කියලා බලන්න ගාඩ් එකේ ඉන්න කිහිප දෙනෙක් මෙතනට එනකොට මෙයා මෙතනට ආව අයගේ කතාව ඉවරයක් කරලා කාටවත් හොයාගන්න බැරි වෙන්න ආයෙත් හැංගෙනවා. දැන් යානාව ගොඩ බැස්සුවාට පස්සේ ප්‍රෙන්සි කාටවත්ම අහු නොවි ඉක්මනින්ම යානාවෙන් එළියට ඇවිත් එතන තියෙන පොලිස් කාර්යයක් ඇතුළේ යනවා. බලනකොට මේ පොලිස් කාර් එක ඩිසෙප්ටිකෝන් කෙනෙක්. මෙයාගේ නම බැරිකේක්. දැන් ප්‍රෙන්සි විට්විකී කියන නම Google කරාට පස්සේ මෙයාට හම්බ වෙන්නේ සෑම් අර කණ්ණාඩි දෙක විකුණන්න දාලා තිබ්බ ඇඩ් එක. ඊට පස්සේ ඉතින් මෙයාලා සෑම් ඉන්න තැන හොයාගෙන එතනට යන්න පටන් ගන්නවා. දැන් මේ දේ බම්බල්බී දැනගෙන මෙයා ඉබේටම ස්ටාර්ට් වෙලා ගෙදරින් එළියට එනවා. දැන් මේ කාර් එකේ සද්ද ඇහුණ නිසා සෑමුත් කවුරු හරි මගේ කාර් එක හොරගම් කරන්න හදනවා කියලා මෙයාත් ඉක්මනින්ම බම්බල්බීගේ පස්සෙන් එනවා. ඉතින් මේ එන වෙලාවේ මෙයා මේ ගැන පොලිසියටත් කියාගෙනයි එන්නේ. දැන් බම්බල්බී කාත් කවුරුන් නැති තැනකට ඇවිත් ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා ආසර ලයිට් එකකුත් ගහලා අනිත් ඔටෝබොට්ලට සංඥාවක් යවනවා. දැන් මේ දිහා හොරෙන් බලන් හිටපු සෑම් හොඳටම බය වෙලා මගේ කාර් එක එකපාරටම රොබෝ කෙනෙක් වුණා කියලා එක එක දේවල් කියලා පොලිසියට වොයිස් නෝට් එකක් යවනවා. ඒ වෙලාවේ මෙයාව බල්ලෝ දෙන්නෙක් දැකලා සෑම්ගේ පස්සෙන් පන්නනකොට බම්බල්බී එනවා මෙයාව බේරගන්න. හැබැයි සෑම් බම්බල්බීව දැක්ක විතරයි තවත් හොඳටම බය වෙලා මෙතනින් පණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට ආව පොලිසිය සෑම් කිව්ව දේවල් විශ්වාස කරන්නේ නැතුව මෙයාව අල්ල ගන්නවා. දැන් තවත් පැත්තකින් ආරක්ෂක ලේකමේ තවත් නිලධාරියෝ කිහිප දෙනෙක්ම එකතු වෙලා අපිට මේ වගේ වැඩක් කරන්න ඇත්තේ රුසියාවද උතුරු කොරියාවද චීනද කියලා කතා කර කර ඉන්නකොට මෙතනට ආව මැගී අනිවාර්යයෙන්ම මේ මිනිස්සු කරපු වැඩක් නෙවෙයි. අපේ සිස්ටම් එක හැක් කරන්න නම් එයාලට අනිවාර්යයෙන්ම අවුරුදු 20කට වඩාවත් යනවා කියලා කියනකොට ලේකම්තුමා ඔයා කියන දේ විශ්වාස කරන්න අමාරුයි. ආයෙත් ඔයා මේ වගේ දෙයක් කියනවා නම් සාක්ෂි එක්ක එන්න කියලා මෙයාට මෙතනින් යන්න කියනවා. දැන් තවත් පැත්තකින් පොලිසිය අය සෑම් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ තාත්තා ඇවිත් තමයි සෑම්ව පොලිසියෙන් එක්කන් යන්නේ. දැන් කැප්ටන් ලෙනොක්ස්ගේ කණ්ඩායම පස්සෙන් ආව අර ඩිසෙප්ටිකෝන් එක පාරටම එළියට ඇවිත් මෙයාලට දිගට හරහාට පහර දෙන්න පටන් ගන්නවා.
දැන් මෙයාලා මේ ඩිසෙප්ටිකෝන්ගෙන් බේරෙන්න ඩිසෙප්ටිකෝන්ට දිගට හරහාට පහර දුන්නත් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ කැප්ටන් ඉක්මනින්ම ළඟ තියෙන ගමකට ගිහින් කොහොම හරි ඉක්මනින්ම පෙන්ටගන් වලට මේ ගැන විස්තර කියනකොට එයාලත් ඉක්මනින්ම මෙයාලා ඉන්න තැනට යානාවක් එවනවා. දැන් මේ යානාවේ තියෙන කැමරාව වලින් මුල්ම වතාවට මෙයාලා ඩිසෙප්ටිකෝන් කෙනෙක්ව දැක්ක විතරයි හැමෝම ගොඩක් පුදුම වෙලයි බලන් ඉන්නේ. දැන් එක යානාවකට විතරක් මේ ඩිසෙප්ටිකෝන්ව නවත්තන්න බැරි නිසා මෙයාලා යානා කිහිපයක් මෙතනට යවනවා. එතකොට ලිනොක්ස්ගේ කණ්ඩායමේ ඉන්න අය ඩිසෙප්ටිකෝන් ඉන්න තැනට තැඹිලි පාට දුම් බෝම්බයක් දාලා යානාවල ඉන්න අයට පණිවිඩයක් දෙනවා. තැඹිලි පාට දුම් එන තැනට පහර දෙන්න කියලා. ඒ නිසා යානාවල ඉන්න අයටත් ඉලක්කෙ ගන්න ගොඩක් ලේසි. හැබැයි මෙයාලා කොච්චර පහර දුන්නත් ඒ ඩිසෙප්ටිකෝන්ට මොකුත්ම වෙන්නේ නැහැ. ඒ නිසා තවත් ලොකු යුද යානාවක් අරන් ඇවිත් ආයෙත් දිගට හරහාට මේ ඩිසෙප්ටිකෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඩිසෙප්ටිකෝන්ගේ කතාව ඉවරයක් නොවුනට එයාගේ නැට්ට කැඩුන නිසා මෙයා ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. දැන් තවත් පැත්තෙන් මැගි මෙයාලට ලැබුණ අර සිග්නල් එක කොපි කරගන්නවා. හැබැයි මෙයා මේ කරන්නේ නීති විරෝධී වැඩක්. හැබැයි මැගි මේ දේ කොපි කරන් තියෙන්නේ මෙයාගේ යාළුවාට දෙන්න. මොකද මෙයාගේ යාළුවා සුපිරිම හැකර් කෙනෙක්. හැබැයි මෙයා මේ කරපු වැඩේ පෙන්ටගන් එකේ හිටපු අය දැනගන්නවා. දැන් කොහොම හරි මැගීගේ යාළුවා මේ සිග්නල් එක ඇනලයිස් කරලා ප්‍රොජෙක්ට් අයිස්මෑන් සෙක්ටර් 7 විට්විගේ කියලා කරුණු කිහිපයක්ම හොයාගන්නවා. හැබැයි මෙයාලා මේ කරුණු සම්පූර්ණයෙන්ම හොයාගන්න කලින් එකපාරට මෙයාලා ගෙදරට පොලිසිය කඩාගෙන පැනලා දෙන්නවම අල්ලගන්නවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ආයෙත් අපිට සෑම පෙන්නනවා. ඒ වෙලාව බම්බල්බී මෙයාගේ ගෙදරට එනකොට බම්බල්බීව දැක්ක විතරයි මේ කාර් එක එන්නේ මාව මරන්න කියලා හිතාගෙන සෑම් පන්න කඩාගෙන දුවන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ පාරේ හිටපු මිකේලා සෑම් පිස්සුවෙන් වගේ දුවනවා දැකලා මෙයා සෑම්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. එතකොට අර පොලිස් කාර්යයක් වගේ ඉන්න ඩිසෙප්ටිකෝනුත් සෑම් හොයාගෙනයි එන්නේ. දැන් මේ පොලිස් කාර් එක දැක්ක ගමන් බම්බල්බී මොකුත්ම දැක්කේ නෑ වගේ මෙතනින් මාරු වෙනවා. හැබැයි සෑම් හිතන්නේ මේ පොලිසිය කියලා. ඒ නිසා මෙයා ඉක්මනින්ම මේ කාර් එක ළඟට ඇවිත් වෙච්ච දේවල් කියනකොට පොලිස් කාර්යයක් වගේ හිටපු බැරිකේඩ් එකපාරටම ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා මෙයා හොඳටම බය කරලා සෑම්ගෙන් අහන්නේ අර කණ්ණාඩි කොහෙද තියෙන්නේ කියලා. දැන් සෑම් හොඳටම බය වෙලා කර කියාගන්න දේ හිතාගන්න බැරුව ඉන්නේ. හැබැයි මෙයා කොහොම හරි කරලා මේ බැරිකේඩ්ගෙන් බේරෙනවා. ඔන්න ඒ වෙලාවේ මිකේලත් මෙතනට එනවා. දැන් දෙන්නම බැරිකේඩ්ට බය වෙලා ඉන්නකොට බම්බල්බී ඇවිත් බැරිකේඩ්ට හප්පලා මේ දෙන්නට නගින්න කාර් එකේ දොර අරිනවා. දැන් තමයි සෑම්ට තේරෙන්නේ මේ කාර් එක ඇවිත් තියෙන්නේ මට කරදරයක් කරන්න නෙවෙයි මේ මාව බේරගන්න කියලා. ඒ නිසා මේ දෙන්න ඉක්මනින්ම කාර් එකට නැගලා මෙතනින් පැන ගන්නවා. ඉතින් බම්බල්බී කියන්නේ කාත් එක්කවත් නිකරුණේ සටන් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙයා බැරිකේඩ් මගහැරලා හැංගෙන්න උත්සාහ කරන්නේ. හැබැයි බැරිකේඩ් මෙයාව හොයාගත්ත නිසා බම්බල්බීටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව මෙයා කාත් කවුරුන් නැති තැනකට ගිහින් මේ දෙන්නව එළියට දාලා ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා බැරිකේඩ් එක සටන් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ බැරිකේඩ්ගේ ඇඟ ඇතුලේ හිටපු ප්‍රින්සිත් එළියට ඇවිත් සෑම්ව අල්ලගන්න හදනවා. ඒ වෙලාවේ මිකේලා කොහෙන්දෝ ඩ්‍රිල් එකක් හොයන් ඇවිත් මෙයා ප්‍රින්සිට ඇනලා කොහරි අන්තිමේටම ප්‍රින්සිගේ කෑලි ගලවනවා. එතකොට බම්බල්බීත් බැරිකේඩ්ව පරද්දලා ඒ වගේම තමයි මෙයාට කතා කරන්න බෑ. මෙයාට මොකක් හරි දෙයක් කියන්න ඕන වුණා. රේඩියෝ එක පාවිච්චි කරලා එක එක සින්දු කෑලි දාලායි කට්ටියට කතා කරන්නේ. දැන් සෑම්ටත් මේ දේ තේරෙනවා. මෙයා කතා කරන්නේ රේඩියෝවෙන්. මෙයාලා පිටසක් වලින් ආව අය කියලා. ඒ වෙලාවේ අර කෑලි වලට කැඩිච්ච ප්‍රින්සි මිකේලාගේ බෑග් එකේ තිබ්බ ෆෝන් එක ස්කෑන් කරලා ඒ ෆෝන් එක වගේ ට්‍රාන්ස්ෆෝර්ම් වෙනවා. ඊට පස්සේ මිකේලා ඇවිත් මේ මුකුත්ම දන්නේ නැති නිසා මෙයා ඉක්මනින්ම ෆෝන් එකත් අරගෙන මේ තුන්දෙනා මෙතනින් පිටත් වෙනවා. දැන් මිකේලා නිකන් ඉන්නේ නැතුව මෙයා ගොඩක් දියුණු රොබෝ කෙනෙක් වගේ ඒත් මෙයා ගොඩක් පරණයිනි කියලා කියනකොට බම්බල්බීට හොඳටම කේන්ති ගිහින් මේ දෙන්නව පාර මැදම බස්සලා මෙතනින් යන්න යනවා. හැබැයි ඒ වෙලාවෙම පාරේ ගිය තවත් සුපිරිම කාර් එකක් දැකලා ඒ කාර් එක ස්කෑන් කරලා නිකන් කිරිටොයියා වගේ මේ දෙන්න ළඟට ඇවිත් නතර වෙනවා. දැන් බම්බල්බී අනිත් ඔටෝබොට්ලට පණිවිඩයක් යවුව නිසා ඔක්ටිමස් ප්‍රයිම් තවත් ඔටෝබොට්ලා 3 දෙනෙක් එක්ක පෘථිවියට එනවා. හැබැයි මෙයාලා පෘථිවියට ඇවිත් වැටෙන්නේ කැත රොබෝවරු වගේ. ඊට පස්සේ මිනිසුන්ට සැක නොහිතෙන්න ළඟම තියෙන වාහන ස්කෑන් කරලා ඉක්මනින්ම ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා මෙයාලා එන්නේ බම්බල්බී ඉන්න තැනට. ඊට පස්සේ මෙයාලා ආයෙ සෑම් ඉස්සරහ ට්‍රාන්ස්ෆෝර්ම් වෙනවා. මේ ඉන්නේ
ඔටෝබොට්ලගේ නායකයා ඔක්ටිමස් ප්‍රයිම්. එතකොට මේ ඉන්නේ ජෑස්. මෙයා අයර්න්හයිඩ් ආයුධ විශේෂඥයෙක්. එතකොට මේ ඉන්නේ මෙයාලගේ වෛද්‍යවරේ. මෙයාගේ නම රැචට්. එතකොට අන්තිමේටම මේ ඉන්නේ අපි හැමෝම දන්න කියන බම්බල්බී සෑම්ගේ ආරක්ෂකයා. දැන් රැචට් බම්බල්බීගේ කටහඬ හදන්න උත්සාහ කරනවා. හැබැයි ඒ වැඩේ හරියන්නේ නැහැ. දැන් ඔක්ටිමස් ප්‍රයිම් මෙයාලගේ පෘථිවියට ආවේ කියන කාරණාව සෑම්ට කියන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා ග්‍රහලෝකයේ වෙච්ච සයිබර්ට්‍රෝන් වල ඩිසෙප්ටිකෝන්ලයි ඔටෝබොට්ස්ලයි අතර ලොකු යුද්ධයක් ඇති වුණ නිසා මෙයාලා ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒ විතරක් නෙවෙයි මෙයාලා ළඟ තිබ්බ බලගතු කියුබ් එකක් නැති වෙලා. හැබැයි මෙගාට්‍රෝන් කියුබ් එක තියෙන තැන හොයාගෙන පෘථිවියට එනකොට අනතුරක් සිද්ධ වෙලා ආක්ටික් වලට ඇවිත් වැටිලා ඊට පස්සේ අයිස් වල ගල් වෙලා ඉන්නකොට තමයි සෑම්ගේ මීසියට මෙගාට්‍රෝන්ව හම්බ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ මේ මෙගාට්‍රෝන්ගේ නැවිගේෂන් සිස්ටම් එක ඔන්න වෙලා සෑම්ගේ මීසියාගේ කණ්ණාඩියේ කියුබ් එක තියෙන තැන කණ්ඩාංග ප්‍රින්ට් වෙනවා. අන්න ඒ නිසා තමයි හැමෝම සෑම්ගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ. හැබැයි වැරදිලා හරි මෙගාට්‍රෝන් කියුබ් එක ගත්තොත් එයා ඒ කියුබ් එකේ බලය පාවිච්චි කරලා මේ පෘථිවියේ තියෙන හැම දෙයක්ම ඩිසෙප්ටිකෝන්ලා කරලා මේ පෘථිවිය විනාශ කරන්නයි හදන්නේ. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ලෙනොක්ස්ගේ කණ්ඩායම පෙන්නනවා. මෙයාලා අර කැඩිච්ච ඩිසෙප්ටිකෝන්ගේ වලිගය පරීක්ෂා කරන ගමනුයි ඉන්නේ. ඉතින් මේ ඩිසෙප්ටිකෝන්ලට සාමාන්‍ය උණ්ඩ වලින් වෙඩි තියනකොට කිසිම දෙයක් වෙලා නැහැ. හැබැයි තාපය වැඩි උණ්ඩ වලින් වෙඩි තියද්දී මෙයාලා හිල් වෙලා ඒ නිසා ඊළඟට එන හැම සටනකදීම තාපය වැඩි උණ්ඩ පාවිච්චි කරන්න ඕන කියලා මෙයාලා තීරණය කරනවා. එතකොට මැගි එයාගේ යාළුවයි අල්ලන් ඇවිත් ප්‍රශ්න කරනකොට මැගි සෙක්ටාර් 7 විට්විකී කියලා ගොඩක් දේවල් අපි හොයාගත්තා. ඒ නිසා දැන් මේ ගැන ආරක්ෂක ලේකම් එක කතා කරන්න ඕන කියලා මෙතන ඉන්න අයට පැහැදිලි කරනවා. එතකොට තවත් පැත්තෙන් සෑම් ඔටෝබොට්ස් ලව මෙයාගේ ගෙදර එක්කන් ඇවේ. ඊට පස්සේ ඔයාලා මෙතනම ඉන්න මං ඉක්මනින්ම කණ්ණාඩිය අරන් එන්නම් කියලා ගේ ඇතුළේ යන්න හදනකොට මෙයාලා ට්‍රාන්ස්ෆෝම් වෙලා ගෙවත්ත සම්පූර්ණයෙන්ම හැඩි කරනවා. ඒ නිසා මෙයා තාත්තට එළියට එන්න එපා කියලා එක එක බොරු කිය ඉන්නකොට මෙයාලා ගෙවත්ත සම්පූර්ණයෙන්ම හැඩි කරලා සෑම්ගේ බල්ලා මෝජෝ අයර්න්හයිඩ්ගේ ඇඟට මූත්‍රා කරා කියලා අයර්න්හයිඩ් බල්ලව කෑලි කරන්නයි හදන්නේ. මොකද මෙයාලා ගොඩක් කලබල වෙලා ඉන්නේ මෙයාලට කලින් ඩිසෙප්ටිකෝන්ලා කියුබ් එක හොයාගනීවි කියලා. ඒ නිසා සෑම් ඉක්මනින්ම ගේ ඇතුළට ගිහින් කණ්ණාඩිය හොයන්න පටන් ගන්නවා. හැබැයි මෙයාට කණ්ණාඩිය හොයාගන්න බැරි වුණ නිසා මිකේලත් මෙයාට උදව් කරන්න කාමරය ඇතුළට එනවා. හරි දැන් හරි මේ ඔටෝබොට්ස්ලා පාඩුවේ ඉඳී කියලා හිතුවට මෙයාලා දඟලපු දැඟලිල්ලට එතන තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් එක හැප්පිලා මේ පැත්තටම කරන්ට් එක යනවා. ඒ නිසා මෙයාලා ලොකු එලියා සෑම්ගේ කාමරයට අල්ලනවා සෑම්ට ලේසි වෙන්න. හැබැයි ඒ වෙලාවේ මෙයාගේ අම්මයි තාත්තයි දෙන්න ඇයි මේ පුතාගේ කාමරෙන් විතරක් මෙච්චර ලොකු එලියක් එන්නේ කියලා සෑම්ට ඉක්මනින්ම දොර අරින්න කියනවා. දැන් සෑම්ටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව ඉක්මනින්ම දොර ඇරලා අම්මටයි තාත්තටයි බොරුවක් කියාගන්න බැරුව තටම ඉන්නකොට හැංගිලා හිටු මිකේලා එළියට එනවා. ඒ නිසා මේ දෙන්න ඔයාගේ ගෑනු ළමයව ගෙදර එක්කන් ආවද කියලා මෙයාලා මේ දේ වැඩි ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවේ තාත්තා එළියෙන් 아무තු සද්දයක් ආවා කියලා එළියට ටෝච් එක ගහනකොට ඔටෝබොට්ස්ලා තාත්තට අහු නොවි හැංගිලා ඉන්න මාර දුකක් විඳින්නේ. ඒ වෙලාවේ මෙයාලා ගෙදරට අපි සෙක්ටාර් 7 එකේ කියලා සිමොන් කියන නිලධාරියෙක් එනවා. ඒත් එක්කම සෑමුත් අර කණ්ණාඩිය හොයාගෙන දැන් මේ සෙක්ටාර් 7 එකේ අය සෑම් හොයාගෙන ඇවිත් තියෙන්නේ. මෙයාගේ කාර් එක රොබෝ කෙනෙක් වුණා කියලා පොලිසියට යවුව වොයිස් මැසේජ් එක මෙයාලටත් හම්බුන නිසා ඒ විතරක් නෙවෙයි මෙයාලා ළඟ ට්‍රාන්ස්ෆෝමර්ලව අඳුර ගන්න පුළුවන් අමුතු මැෂින් එකක් තියෙනවා. ඉතින් ඒ මැෂින් එකෙන් සෑම ස්කෑන් කරාට පස්සේ මෙයාලට ට්‍රාන්ස්ෆෝමර්ලා එක ඍජු සම්බන්ධතාවයක් තියෙනවා කියලා හැමෝම අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඔටෝබොට්ස්ලා නිකන් ඉන්නේ නැහැ. මෙයාලා පහළු තැනකට ආවට පස්සේ එකපාරටම පහර දීලා මෙයාලව අල්ල ගන්නවා. දැන් ඔටෝබොට්ස්ලව දැක්ක සිමොන්ගේ කණ්ඩායමට කර කියා ගන්න දේ හිතා ගන්න බැරුව ඉන්නේ. හැබැයි සෑමුයි මිකේලයි දෙන්න මේ තමයි අපේ යාළුවෝ කියලා උජාරුවට කතා කරනවා. ඒ වෙලාවේ සිමොන්ස් සෑම්ට අනතුරු හංගවනවා ඔයාලා මේ කරන්න යන්නේ වැරදි වැඩක් කියලා. හැබැයි සෑමුයි මිකේලයි දෙන්න මේ දේ ගණන් ගන්නවත් නැතුව ඔයා කියවනවා වැඩි කියලා මෙයාගේ ඇඳුම් ඔක්කොම ගලවලා ලයිට් කණුවක ගැට ගහනවා.
හැබැයි සිමොන්ස්ගේ සහායකයා මේ සිද්ධිය ගැන තවත් කණ්ඩායමකට තොරතුරු යවලා දැන් ඒ කණ්ඩායම මෙයාලා ඉන්න තැනට එනකමනුයි ඉන්නේ. ඒ නිසා ඔක්ටිමස් ප්‍රයිම් අනිත් අයට ඉක්මනින්ම ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්න කියලා මෙයා සෑම්මයි මිකේලාවයි අරගෙන මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඔටෝබොට්ස්ලා කැමති නෑ මිනිස්සුන්ට කරදර කරන්න. ඒ නිසා ඔක්ටිමස් ප්‍රයිම් කාටවත් අහු නොවි පාලමක් යට හැංගෙනවා. ඒ නිසා මෙයාලා හොයාගන්න ආව යානා ටිකත් කවුරුත්ම නෑ කියලා මෙතනින් යන්න හදනකොට ඔක්ටිමස්ගේ අතේ හිටපු සෑමුයි මිකේලයි දෙන්න ලිස්සලා බිමට වැටෙන්නයි හදන්නේ. හැබැයි ඒ වෙලාවේ එකපාරට මෙතනට පැන්න බම්බල්බී ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා මේ දෙන්නව බේර ගන්නවා. ඒත් එක්කම සෙක්ටර් 7 එකේ අය බම්බල්බීට හතර වටින්ම කේබල් දාලා මෙයාව අල්ල ගන්නවා. ඉතින් බම්බල්බීත් මිනිස්සුන්ට කරදර කරන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා සෙක්ටර් 7 එකේ අයට පුළුවන් වෙනවා මෙයාව ලේසියෙන්ම අල්ලගන්න. දැන් හැමෝම මෙතනින් ගියාට පස්සේ අනිත් ඔටෝබොට්ස්ලා ඔක්ටිමස් ප්‍රයිම්ගෙන් අහන්නේ ඇයි ඔයා බම්බල්බීව බේරගත්තේ නැත්තේ කියලා. ඒ වෙලාවේ ඔක්ටිමස් ප්‍රයිම් මිනිස්සුන්ට තුවාල නොවි බම්බල්බීව බේරගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඉතින් ඒ වැඩේට බම්බල්බීත් අකමැති වෙයි කියලා මෙයාර කන්නාඩිය විතරක් අරන් යනවා. දැන් තවත් පැත්තකින් ආරක්ෂක ලේකම්තුමාව මුණ ගැහෙන්න සෙක්ටර් 7 වල ලොකු ලොක්කෙක් එනවා. ඉතින් සෙක්ටර් 7 කියන්නේ රහස් පරීක්ෂණ අංශයන් නිසා ලේකම්තුමා මේ අංශය ගැන දන්නේ නැතුව මට ඔබතුමා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ කියලා මෙතනින් යන්න හදනවත් එක්කම මෙයාලගේ සිස්ටම් එකට වෛරස් එකක් ඇතුල් වෙලා මෙයාලගේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කඩාන වැටෙනවා. ඒ වෙලාවේ තමයි සෙක්ටර් 7 එකෙන් ආව ලොක්කා ලේකම්තුමාට කතා කරලා කියන්නේ සෙක්ටර් 7 කියන්නේ මීට අවුරුදු 80කට කලින් හිටපු ජනාධිපතිතුමා හැදුව රහසිගත පරීක්ෂණාගාරය. අපි ඒ කාලේ අඟහරු වලට යානාවක් යවුවා. හැබැයි මාධ්‍යයට කිව්වේ ඒ මෙහිම අසාර්ථක වුණා කියලා. හැබැයි ඒ දේ තනිකරම බොරුවක්. ඒ යානාවේ ලැබුණ තප්පර 13ක වීඩියෝවෙන් තමයි අපිට මෙන්න මේ දේ හොයාගන්න පුළුවන් උනේ කියලා ලේකම්වරයාට ඒක ෆොටෝ එකක් පෙන්නනවා. ඊට පස්සේ ආයෙත් කටාර වලින් ගත්ත ෆොටෝ එකකුත් පෙන්නනවා. දැන් මේ ෆොටෝ දෙකම දැක්කට පස්සේ තමයි ලේකම්වරයාට තේරුම් යන්නේ පිටසක්වල ජීවියෝ පෘථිවිය ආක්‍රමණය කරන්නයි යන්නේ කියලා. ඒත් එක්කම සෙක්ටර් 7 එකේ ලොක්කා කියන්නේ එයාලගේ ඊළඟ ප්‍රහාරය නම් ගොඩක් දරුණු වෙයි. අන්න ඒ නිසා තමයි එයාලා වෛරසයක් එවලා අපිට සංනිවේදනය කරන්න බැරි වෙන අපේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම නැති කරේ කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ මෙයාලා ලිනොක්ස්ගේ කණ්ඩායමට ආයෙත් මෙහෙයුමට එන්න කියනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලා මැගීවයි එයාගේ යාළුවාවයි සෑම්වයි මිකේලටයි මේ මෙහෙයුමට එන්න කියනවා. ඊට පස්සේ මෙයාලා හැමෝම යන්නේ මෙච්චර කල් හැමෝටම රහසක් වෙච්ච සෙක්ටර් 7 වලට. බලනකොට බම්බල්බීව එක්කන් ඇවිත් තියෙන්නෙත් මෙතනට. දැන් තවත් පැත්තෙන් ඔටෝබොට්ස්ලා අර කණ්ණාඩි ස්කෑන් කරලා කියුබ් එක තියෙන තැන හොයාගන්නවා. හැබැයි බම්බල්බී නැති නිසා මෙයාලා ගොඩක් කේන්තියෙන් ඉන්නේ. මිනිස්සු මේ වෙනකොටත් එයාට ගොඩක් කරදර කරනවා ඇති. මිනිස්සු කියන්නේ හිතප්පපුවක් නැති જાතියක් කියලා. හැබැයි ඔක්ටිමස් ප්‍රයිම් හාත්පසින්ම වෙනස් කෙනෙක් නෑ. යාලා ගොඩක් හොඳ අය. හැබැයි යාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් අපිට ඕන නිදහසේ ඉන්න විතරයි. ඒකට නම් අනිවාර්යයෙන්ම අර කියුබ් එක විනාශ කරන්න ඕන. හැබැයි අපි අසාර්ථක වුණොත් ඒ කියුබ් එක මගේ පපුවේ තියෙන ගිනි පුපුරේ තියන්න කියනවා. ඉතින් මේ වගේ දෙයක් කරා කියුබ් එකත් එක්කම ඔක්ටිමස් ප්‍රයිමුත් විනාශ වෙනවා. හැබැයි මෙයා කියන්නේ මේ ලෝකේ සාමය තියාගන්න මම මාව පූජා කරන්න උනා ලෑස්ති කියලා. එතකොට තවත් පැත්තකින් මිකේලාගේ බෑග්ගේ ප්‍රින්සිත් හිටපු නිසා මෙයාත් සෙක්ටර් 7 වලට එනවා. දැන් සෑමු සෙක්ටර් 7 වලට ඇවිත් හැබැයි මෙයා සිමොන්ස් එක්ක පුංචි වලියක් දා ගන්නවා. දැන් ඔයා මගේ දෙමව්පියන්වයි මගේ කාර් එකයි නිදහස් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ මෙතන හිටපු අර ලොක්ක ඇවිත් තමයි මේ දෙන්නගේ රණ්ඩුව නවත්තලා හැමෝම ඇතුළට එක්කන් යන්නේ. බලනකොට මෙගට්‍රෝන් ඉන්නෙත් මෙතන. ඉතින් මෙයා ආක්ටික් වලට වැටුණාට පස්සේ ගල් වෙලා දැන් මෙයාලත් මෙච්චර කල් එක එක මැෂින් පාවිච්චි කරලා මෙගට්‍රෝන්ට සිහිය ඉන්න දෙන්නේ නැතුව ගල් කරලායි තියන් ඉඳලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න නිලධාරියෝ මෙගට්‍රෝන් ගැන එක එක දේවල් කියනකොට සෑම්ට ඔක්ටිමස් ප්‍රයිම් හැමදේම කිව්ව නිසා මෙයා ඇවිත් ඉන්න සයිබර්ට්‍රෝන් වල ඉඳන් මෙයාගේ නම මෙගට්‍රෝන්. එතකොට මෙයා පෘථිවියට ආවේ කියුබ් එක හොයාගෙන. ඔයාලා මෙයාව හොයාගත්තා නම් අනිවාර්යයෙන්ම කියුබ් එකේ තියෙන තැනක් දන්නවා ඇති කියලා කියනකොට සෑම් හිතුවා වගේම මෙයාලා ඒ කියුබ් එක හොයාගෙන බලනකොට ඒ කියුබ් එක තියෙන්නේ මෙතනමයි. ඉතින් මේ කියුබ් එකේනොයි මෙගට්‍රෝන්ගේනොයි එකම සිග්නල් එක ආව නිසා මේ ඉන්නේ පිටසක්වල ජීවියෝ කියලා හිතාගෙන මෙතන ලොකු පරීක්ෂණාගාරයක් හදලා මෙගට්‍රෝන්ව මෙතනට එකන් ඇවේ.
දැන් අර කෑලි කෑලිවලට කැඩිලා හිටපු ප්‍රෙන්සි කියුබ් එක ළඟට ආව ගමන්ම කියුබ් එකේ බලෙන් මෙයා කලින් හිටියා වගේම ගොඩක් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ මෙයා හැංගිලා ඉන්න අනිත් ඩිසෙප්ටිකෝන්ලටත් මෙතනට එන්න කියලා පණිවිඩයක් යවනවා. දැන් මේ සෙක්ටර් 7 එකේ අය මේ කියුබ් එකේ බලෙන් කිහිප වතාවම පරීක්ෂණ කරලා දැන් මේ පරීක්ෂණවල සාම්පල් එකක් මෙයාලටත් පෙන්වන්න ඕන කියලා ගොඩක් ශක්තිමත් වීදුරු පෙට්ටියක් ඇතුළට ෆෝන් එකක් දාලා කියුබ් එකේ බලය මේ වීදුරු පෙට්ටිය ඇතුළේ යවුවට පස්සේ මෙයාලා දැම්ම ෆෝන් එක ඩිසෙප්ටිකෝන් කෙනෙක් වෙලා ගොඩක් දරුණු විදියට හැසිරෙන්නේ. දැන් තව ටික වෙලාවක් ගියොත් මෙයා එළියට ඇවිත් හැමදේම විනාශ කරන නිසා සිමොන්ස් මෙයාගේ කතාව ඉවරයක් කරලා දානවා. දැන් මේ ඩිසෙප්ටිකෝන්ලගේ සෙට් එකේ ඉන්න ස්ටාර් ස්ක්‍රීම් කියන ඩිසෙප්ටිකෝන් මෙතනට ඇවිත් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රෙන්සි මෙයාලගේ සිස්ටම් එක හැක් කරලා මෙගට්‍රෝන්ව ගල් කරලා තියන් හිටපුව හැම මැෂින් එකම ඕෆ් කරනවා. එතකොට ඔටෝබොට්ස්ලා කණ්ණාඩියෙන් කියුබ් එකේ තියෙන තැන හොයාගත්ත නිසා එයාලත් මෙතනට එන ගමනොයේ ඉන්නේ. දැන් සෑම් බම්බල්බී විතරයි මේ කියුබ් එකට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ. ඒ නිසා දැන්ම එයාව නිදහස් කරන්න කියලා කියනකොට සිමොන්ස් මෙයාගේ කීම අහන්නෙම නැහැ. ඒ වෙලාවේ කැප්ටන් ලිනොක්ස්ගේ කණ්ඩායම මේ සිමොන්ස්ගේ කණ්ඩායම අල්ලගෙන හැමෝටම තර්ජනය කරන්න පටන් ගන්නවා. දැන්ම සෑම් කියන දේ අහන්න කියලා. ඒ වෙලාවේ මෙතනට ආව ලේකම්තුමා තමයි මේ කණ්ඩායම් දෙකම සංසුන් කරලා දැන්ම බම්බල්බීව නිදහස් කරන්න කියන්නේ. ඒ නිසා මෙයාලා ඉක්මනින්ම ගිහින් බම්බල්බීව නිදහස් කරනවා. හැබැයි මේ සිද්ධ වෙච්ච දේවල් නිසා මෙයා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒ නිසා සෑම් ඔයා කලබල වෙන්න එපා. ආයේ මෙයාලා ඔයාට මුකුත්ම කරන්නේ නැහැ. අර අපි හෙව කියුබ් එක තියෙන්නේ මෙතන. හැබැයි ඩිසෙප්ටිකෝන්ලත් කියුබ් එක තියෙන තැන හොයාගෙන මෙතනට එන ගමනුයි ඉන්නේ කියලා බම්බල්බීව කියුබ් එක තියෙන තැනට එක්කන් ගියාට පස්සේ එයා මොකක් හරි දෙයක් කරලා පර්වතයක් වගේ තිබ්බ කියුබ් එක අතෙන් ගෙනියන්න පුළුවන් පොඩි එකක් කරනවා. දැන් මේ කියුබ් එකක් තියාගෙන මෙතනම හිටියොත් මෙගට්‍රෝන්ගේ කණ්ඩායමත් එක්ක හැප්පෙන්න බැරි නිසා දැන් මෙයාලා හදන්නේ ළඟම තියෙන මිෂන් සිටි වල ගිහින් මේ කියුබ් එක හංගන්න. ඒ නිසා බම්බල්බී කැප්ටන් ලිනොක්ස්ගේ කණ්ඩායමත් එක්ක ඉක්මනින්ම මෙතනින් පිටත් වෙනවා. ඒත් එක්ක මෙගට්‍රෝනුත් මෙතනින් නිදහස් වෙලා මෙතන තියෙන හැමදේම විනාශ කරලා එළියට ඇවිත් ආන්නේ කෝ අර කියුබ් එක කියලා. ඒ වෙලාවේ ස්ටාර් ස්ක්‍රීම් මිනිස්සු කියුබ් එක මෙතනින් අරන් ගියා කියලා කියනකොට මෙගට්‍රෝන්ට හොඳටම කේන්ති ගිහින් හැම ඩිසෙප්ටිකෝන් කෙනෙකුටම කියනවා දැන් මේ කියුබ් එක හොයාගන්න කියලා. දැන් මෙයාලට විතරක් මේ සටන කරන්න බැරි නිසා ගුවන් හමුදාවේ උදව් ඉල්ලන්නයි හදන්නේ. හැබැයි ඩිසෙප්ටිකෝන්ලා මෙයාලගේ සිස්ටම් එක හැක් කරපු නිසා දැන් මෙයාලට ගුවන් හමුදාවට පණිවිඩයක් යවා ගන්න විදියක් නැහැ. ඒත් මෙයාලා මෙයාලගේ උත්සාහය අතහරින්නේ නැතුව පරණ මැෂින් පාවිච්චි කරලා ගුවන් හමුදාවට පණිවිඩයක් යවන්න උත්සාහ කරනවා. ඔන්න ඒ වෙලාවේ මෙතනට ආව ප්‍රෙන්සි මෙයාලට මේ පණිවිඩය යවන්න නොදී එකපාරටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලා ටික එකතු වෙලා ප්‍රින්සිපල් නවත්තගෙන කොහොම හරි කරලා ලේකම්තුමාගේ රහස් සංකේත පාවිච්චි කරලා ගුවන් හමුදාවට පණිවිඩය යවනවා. දැන් බම්බල්බීව දැක්ක ගමන් අනිත් ඔටෝබොට්ස්ලා ටික තත්ත්වේ තේරුම් අරගෙන මෙයාලත් එක්කම යන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලා ටිකක් දුර යනකොට ඩිසෙප්ටිකෝන්ලා මෙයාලා හොයාගෙන මෙයාලගේ ළඟටම ඇවිත් දැන් මේ ඩිසෙප්ටිකෝන්ලාගේ එක්කෙනේ ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා අපේ අයට පහර දෙන්න හදනවත් එක්කම ඔක්ටිමස් ප්‍රයිමුත් ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා ඒ ඩිසෙප්ටිකෝන්ව අල්ලගෙන එයාගේ කතාව ඉවරයක් කළාම දානවා. දැන් අපේ අය නගරයට ඇවිත් ඒ වෙලාවේ එයා ෆෝස් එකේ යානාව මෙතනින් යනවා දැක්කට පස්සේ මූවී එකේ මුලදී වගේ මෙතන ග්‍රීන් ස්මෝක් එකක් පත්තු කරලා යානාවට පණිවිඩයක් යවනවා මේ ග්‍රීන් ස්මෝක් එක වටේ ඉන්න අයට ආරක්ෂාව සපයන්න කියලා. හැබැයි බලනකොට ඒ යාෆෝස් එකේ යානාවන් නෙවෙයි ඩිසෙප්ටිකෝන් කෙනෙක්. ඒ නිසා ඉක්මනින්ම බම්බල්බී අයන්හයිට් දෙන්න එතන තිබ්බ වාහනයකින් ආවරණය කරලා මෙතන ඉන්න අයව බේර ගන්නයි හදන්නේ. හැබැයි ඩිසෙප්ටිකෝන් පහර දුන්න නිසා මෙතන හිටපු අයට ගොඩක් තුවාල වෙනවා. එතකොට බම්බල්බීට දැන් නැගිට ගන්නවත් බෑ. එයාගේ කකුල කෑලි වලටම කැඩිලා ගිහින් ඔන්න ඒ වෙලාවෙම තවත් එක ඩිසෙප්ටිකෝන් කෙනෙක් යුද ටැංකියක් වගේ ට්‍රාන්ස්ෆෝර්ම් වෙලා මෙයාලට දිගට හරහට පහර දෙන්න පටන් ගන්නවා. දැන් අපේ අයට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒ වෙලාවේ බම්බල්බී එයා ළඟ තිබ්බ කියුබ් එක සෑම්ට දීලා අමුතු විදිහට බලන් ඉන්නේ. ඒ වෙලාවෙම සෑම්ට තේරුම් යනවා මෙයා දැන් මේ කියන්න හදන්නේ මෙතනින් යාට මන් තමයි මේ කියුබ් එක ආරක්ෂා කරගන්න ඕන කියලා. දැන් ඔටෝබොට්ස්ලයි ආමි කෑයයි එකතු වෙලා
අර යුද ටැංකියක් වගේ ඉන්න ඩිසෙප්ටිකෝන්ට දිගට හරහාට පහර දෙනවා. හැබැයි මෙයාලා කොච්චර පහර දුන්නත් එයා නවතින්නෙම නෑ. ඔන්න ඒ වෙලාවේ තමයි මෙතනට මෙගට්‍රෝන් එන්නේ. දැන් මෙයාව නවත්තනවා තියා එයාට පහර දෙන්නවත් බෑ. මොකද මෙගට්‍රෝන් ඒ තරම් ශක්තිමත්. ඔන්න ඒ වෙලාවේ මේ මූවී එකේ මුලදී දැක්ක අර බ්ලැක් අවුට් කියන ඩිසෙප්ටිකෝනුත් මෙතනට එනවා. දැන් කැප්ටන් ලෙනොක්ස් සෑම්ට ස්මෝක් එකක් දීලා ඔයා ඉක්මනින්ම අර පේන උස ගොඩනැගිල්ල උඩටම ගිහින් ස්මෝක් එක පත්තු කරලා එයා ෆෝස් එකේ යානාවකට පණිවිඩයක් දෙන්න. එතකොට එයාලා ඔයාවයි කියුබ් එකයි මෙතනින් ඈතකට අරන් යයි. එතකොට අපිට මෙයාලගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා කියනකොට සෑමුත් ඉක්මනින්ම කියුබ් එකත් අරගෙන ඒ ගොඩනැගිල්ලට දුවන්න පටන් ගන්නවා. ඔන්න ඒ වෙලාවේ තමයි ඔක්ටිමස් ප්‍රයිම් පාරේ හිටපු ඩිසෙප්ටිකෝන්ලා කතාව ඉවරයක් කරලා මෙතනට එන්නේ. ඊට පස්සේ මෙගට්‍රෝනුයි ඔක්ටිමස් ප්‍රයිමුයි දෙන්න දිගටහරට සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි අන්තිමේටම මෙගට්‍රෝන් ඔක්ටිමස් ප්‍රයිම්ට පහර දීලා මෙයා ඉක්මනින්ම යන්නේ සෑම් ළඟ තියෙන කියුබ් එක ගන්න. එතකොට සෑම් අර ගොඩනැගිල්ල ළඟට ඇවිත් ඒ වගේම මෙයා ගොඩක් පුංචි නිසා මෙගට්‍රෝන්ට අහු නොවේ හැංගි ඉඳලා කොහොම හරි ගොඩනැගිල්ල උඩටම නගින්න පටන් ගන්නවා. එතකොට කැප්ටන් ලෙනොක්ස්ගේ කණ්ඩායමට අර යුද ටැංකියක් වගේ ඉන්න ඩිසෙප්ටිකෝන්ව පරද්දන්න බැරුව මෙයාලා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒ වෙලාවේ මිකේලා බම්බල්බීව ට්‍රක් එක ගැට ගහ ගන්නවා. ඊට පස්සේ මෙයා බම්බල්බීගේ කකුල් වලට හොඳටම තුවාල වෙලා තියෙන නිසා මෙයා මෙතනින් එක්කන් යයි කියලා හිතුවට ඔයාගේ කකුල් වලට තුවාල වුණාට අත්වලින් වෙඩි තියන්න පුළුවන් නේද කියලා මෙයා බම්බල්බීව අර යුද ටැංකියේ ඉන්න තැනට එක්කන් ගිහින් වෙඩි තියන්න කියනවා. කොහොම හරි අන්තිමේටම බම්බල්බී තිබ්බ වෙඩිල්ල නිසා තමයි හැමෝටම හිසරදයක් වෙච්ච අර යුද ටැංකියේ කතාව ඉවරයක් වෙන්නේ. දැන් සෑම් ගොඩනැගිල්ලේ උඩටම ඇවිත් එයාෆෝස් එකේ කට්ටියට පණිවිඩයක් දෙනවා. ඒ වෙලාවෙම එයාෆෝස් එකේ අය මෙයා ඉන්න තැනට ඇවිත් කියුබ් එක ගන්න හදනවත් එක්කම අර ස්ටාර් ස්ක්‍රීම් පහර දීලා මේ යානා ටික විනාශ කරලා දානවා. ඒත් එක මෙගට්‍රෝනු සෑම්ව හොයාගෙන ගොඩනැගිල්ලේ උඩටම ඇවිත් හැබැයි සෑම් මම මැරුණත් මේ කියුබ් එක නම් දෙන්නේ නෑ කියලා මෙයා කියුබ් එකත් එක්ක හැංගිලා ඉන්නේ. හැබැයි අන්තිමේට මෙගට්‍රෝන් සෑම්ව හොයාගෙන ඔයා මට කියුබ් එක දෙන්නේ නෑ නේද කියලා මෙයාට හොඳටම කේන්ති ගිහින් සෑම් ඉන්න තැනට පහර දෙනකොට සෑම් ගොඩනැගිල්ල කෑලිත් කඩාගෙන බිමට ඇදගෙන වැටෙන්නයි හදන්නේ. හැබැයි ඒ වෙලාවේ ඔක්ටිමස් ප්‍රයිම් ඇවිත් සෑම්ව බේර ගන්නවා. ඊට පස්සේ මෙයා සෑම්ට මට මෙගට්‍රෝන්ව පරද්දන්න බැරි වුණොත් ඔය කියුබ් එක මගේ පපුවෙන් තියන්න. එතකොට මායි කියුබ් එකයි දෙකම විනාශ වෙලා යයි කියලා මෙයා මෙගට්‍රෝන් එක සටන් කරන්න පටන් ගන්නවා. එතකොට කැප්ටන් ලිනොක්ස්ගේ කණ්ඩායම එයාෆෝස් එකේ අයත් එක්ක එකතු වෙලා කොහොම හරි අන්තිමේටම මෙතෙන්ට ආව අර බ්ලැක් අවුට්ගේ කතාව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දානවා. එතකොට මෙගට්‍රෝන් ඔක්ටිමස් ප්‍රයිම්ට හොඳටම පහර දීලා මෙයා සෑම්ගෙන් කියුබ් එක ගන්නයි හදන්නේ. හැබැයි ඒ වෙලාවේ එයාෆෝස් එකේ අය ඇවිත් මෙගට්‍රෝන්ට දිගට හරහාට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයාට කොච්චර පහර දුන්නත් මෙගට්‍රෝන් ටිකක් අඩපණ වෙනවා ඇරෙන්න නවතින්නේ නෑ. මෙයා කොහොම හරි හදන්නේ සෑම්ගෙන් කියුබ් එක අරගන්න. ඒ වෙලාවේ ඔක්ටිමස් ප්‍රයිම් සෑම්ට කියනවා ඉක්මනින්ම ওই කියුබ් එක මගේ පපුවෙන් තියන්න කියලා. හැබැයි සෑම් ඔක්ටිමස් ප්‍රයිම්ගේ පපුවෙන් කියුබ් එක තියනවා වෙනුවට මෙයා මෙගට්‍රෝන්ගේ පපුවේ මේ කියුබ් එක තියෙනවා. ඒ නිසා අන්තිමේටම මෙගට්‍රෝන්ට මේ බලය දරා ගන්න බැරුව එයාගේ කතාව එතනම ඉවරයක් වෙනවා. දැන් ඔක්ටිමස් ප්‍රයිම් සෑම් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්න නැතුව මෙයාලට ගොඩක් උදව් කරපු නිසා සෑම්ට ස්තුති කරනවා. ඒ විතරක් නෙවෙයි ඔක්ටිමස් ප්‍රයිම් ඔටෝබොට්ස්ලත් එක්ක එකතු වෙලා සටන් කරපු හැම මිනිස්සෙකුටම ස්තුති කරනවා. ඔන්න ඒ වෙලාවේ බම්බල්බීට කතා කරන්න පුළුවන් හැකියාව ආයෙත් ඇවිත් දැන් මෙයා ප්‍රයිම්ට කියන්නේ මං සෑම් එක්ක මෙහෙ ඉන්නම් කියලා. දැන් ඔක්ටිමස් ප්‍රයිම් සෑම් කැමති නා ඔයා සෑම් එක්කම ඉන්න කියලා මෙයා මෙගට්‍රෝන්ගේ පපුවේ ඉතුරු වෙලා තියෙන කියුබ් එකේ පුංචි කෑල්ලක් අරගන්නවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ මේ ගැන හැමෝම දැනගත්ත නිසා මෙයාලා සෙක්ටර් 7 සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒ විතරක් නෙවෙයි මෙගට්‍රෝන්ගේ ඉතුරු වෙලා තියෙන කෑලි මුහුදේ ගැඹුරුම තැනට අතහරිනවා. මොකද එතන තියෙන පීඩනය නිසා ඉතුරු කෑලි ටික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න. දැන් අන්තිමේටම ඔක්ටිමස් ප්‍රයිම් අනිත් ඔටෝබොට්ස්ලට පණිවිඩයක් යවනවා. කියුබ් එක විනාශ වුණ නිසා සයිබර්ට්‍රෝන් අපිට ආයෙත් හදන්න බෑ. මෙහි ඉන්න මිනිස්සු අපි පිටසක් වලින් ආවයි කියලා දැනගෙන ගොඩක් උදව් කරනවා. ඒ නිසා අපි මෙහෙට වෙලා හැංගිලා ඉඳගෙන එයාලව ආරක්ෂා කරන්න තීරණය කරා. දැන් ඔයාලා එනකම් මම මඟ බලන් ඉන්නවා. මං තමයි ඔක්ටිමස් ප්‍රයිම් කියලා. අනිත් ඔටෝබොට්ස්ලට පණිවිඩේ යවනකොට මේ මූවී එක මෙතනින් ඉවර වෙනවා.
ඉතින් මූවිගේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මොකද අපේ පොඩි කාලේ හරිනම් වෙනුවට කටට ලේසි නමුයි කිය හිටියේ. ඒ නිසා මං හරිනම කියන්න කොච්චර උත්සාහ කරත් අන්තිමේටම වැරදි නම් ටිකුයි කියවෙන්නේ. ඒත් ඊළඟ මූවි එකේ නම් හැම අඩුපාඩුවක්ම හදලා අරන් එන්න. එතකම් මගේ channel එක subscribe කරලා මේ වගේ videos බලන්න කැමති වගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ share කරන්න කියලා මතක් කරනකම අදට ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.